සුබ දවසක් කියලා හැමෝම ආදරෙන් පිළිගන්නවා Life in Romania YouTube channel එකට. ඉතින් හැමෝටම ගොඩක් වැදගත් වෙයි කියලා හිතන වීඩියෝ එකක් මම අරගෙන ඉන්න හිතුවා. ඒ තමයි family visa apply කරනකොට අපි affidavit එකක්, ඒ කියන්නේ දිවුරුම් ප්‍රකාශයක් හදාගන්නේ කොහොමද කියලා. මෙන්න මේ දිවුරුම් ප්‍රකාශය ගැන ගොඩාක් දෙනෙක් ගැටලු මතු කරගෙන තියෙනවා. ලංකාවෙන් හදලා එවන දිවුරුම් ප්‍රකාශය සහ රුමේනියාවේ ඉන්න හස්බන්ඩ් හරි වයිෆ් හරි හදන ඩික්ලරේෂන් එක සම්බන්ධව. ඉතින් මේ ඩික්ලරේෂන් එක සම්බන්ධව මම ඔයාලට වෙනම වීඩියෝ එකක් අරගෙන එන්නම්. මොකද ඒක රුමේනියාවේදී හදන රුමේනියන් ඩොකියුමන්ට් එකක්. ඉතින් මම අද මේ වීඩියෝ එකෙන් විස්තර කරන්න බලාපොරොත්තු වුණේ ඇෆිඩවිට් එකක් කියන්නේ මොකක්ද කියලා සහ අපි ඒක හදනකොට මොනවාද අවශ්‍ය වෙන ඩොකියුමන්ට්ස් ඒ වගේම ඇෆිඩවිට් එකකට ඇතුළත් කරන්න ඕන කාරණා මොනවද? ෆැමිලි වීසා වලින් රුමේනියාවට එනකොට කොහොමද මේ ඇෆිඩවිට් එක හදාගන්නේ? ඇෆිඩවිට් එකට අපි ඇතුළත් කරන්න ඕනේ මොන වගේ කරුණුද? අන්න ඒ ගැන තමයි මම ඔයාලට පොඩි විස්තරයක් මේ වීඩියෝ එකෙන් අරන් ඉන්න බලාපොරොත්තු වුණේ. ඉතින් අපි බලමු මේ ඇෆිඩවිට් එකක් කියන්නේ මොකක්ද කියලා. ඉතින් මේ දිවුරුම් ප්‍රකාශයක් එහෙම නැත්නම් ඇෆිඩවිට් එකක් කියන්නේ බලයලත් පුද්ගලයෙක් ඉදිරිපිට කරනු ලබන නීතිමය ප්‍රකාශයක්. ඉතින් මේ බලයලත් පුද්ගලයෙක් කියන්නේ යම්කිසි පුද්ගලයෙක් කරනු ලබන ප්‍රකාශයක් සහතික කරන්න බලය ලබා දීලා තියෙන කෙනෙකුට. ඒ කියන්නේ ලෝය කෙනෙක් වගේ කෙනෙකුට. ඉතින් මේක සාම විනිසුරු වගේ අයත් කරනවා. නමුත් විදේශගත වෙනකොට අනිවාර්යෙන් මේක ලෝය කෙනෙක් සර්ටිෆයි කරන්න ඕනි. සර්ටිෆයි කරලා සුප්‍රීම කෝට් එකේ සර්ටිෆයි කරන්න ඕනි. ඉතින් මෙන්න මේ වගේ ඩොකියුමන්ට් එකක් තමයි දිවුරුම් ප්‍රකාශයක් එහෙම නැත්නම් ඇෆිඩවිට් එකක් කියලා කියන්නේ. ඉතින් අපි මොන වගේ අවස්ථාවලද මෙන්න මේ ඇෆිඩවිට් එකක් හදන්න ඕනි. ඇෆිඩවිට් එකක් හදන අවස්ථා ගොඩාක් තියෙනවා. ඒ වුණාට මම මෙතන විශේෂයෙන් කියන්න බලාපොරොත්තු වෙන්නේ අපිට වැදගත් වෙන, ඒ කියන්නේ රුමේනියාවට ෆැමිලි වීසා වලින් එන ඔයාලට වැදගත් වෙන අවස්ථා දෙකක් ගැන. ඉතින් ප්‍රධාන වශයෙන් කියනවා නම් දරුවොත් එක්ක රුමේනියාවට එන ඔයාලා අනිවාර්යෙන් ඇෆිඩවිට් එකක් හදන්න ඕනි. ඉතින් ඊට අමතරව ඔයාලගේ නම් වල වෙනසක් තියෙනවා නම් නම් වල අකුරු වෙනස් වෙලා තියෙනවා නම් ඒ අවස්ථාවලදී අනිවාර්යෙන් ඇෆිඩවිට් එකක් ඉදිරිපත් කරන්න ඕනි. මේ නම් වලින් පෙනී සිටින්නේ එකම පුද්ගලයා කියලා ඒ කරුණු ඉදිරිපත් කරලා දිවුරුම් ප්‍රකාශයක් හදන්න ඕනේ. ඉතින් මෙන්න මේ අවස්ථාවල් දෙකේදී තමයි විශේෂයෙන් ෆැමිලි වීසා ඇප්ලයි කරනකොට දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කරන්නේ. ඉතින් දරුවොත් එක්ක රුමේනියාවට එනවා නම් අනිවාර්යයෙන්ම ඇෆිඩවිට් එකක් ඉදිරිපත් කරන්න ඕනේ. ඉතින් තනියෙන් එන කෙනෙක් නම් මේක ඉමිග්‍රේෂන් එකෙන් අහලා මේ ඩොකියුමන්ට් එක අවශ්‍යද කියලා මේක හදා ගන්නවා නම් හොඳයි. නැත්නම් මේක සමහර ඉමිග්‍රේෂන් වලින් බාරගන්නේ නැහැ. තනියෙන් එන අයගේ. දරුවොත් එක්ක එනවා නම් අනිවාර්යෙන් මේක හදන්න ඕන. ඉතින් ඔයාලා ඒක අදාළ ඉමිග්‍රේෂන් එකෙන් අහලා තනියෙන් එන අය ඒ කියන්නේ දරුවන්ගේ බැඳීමක් නැති නිසා එයාලට අත්‍යවශ්‍ය වෙන්නේ මැරේජ් සර්ටිෆිකේට් එක. ඒ නිසා මේක ඉමිග්‍රේෂන් එකෙන් අහලා මේ වගේ ඩොකියුමන්ට් එකක් අවශ්‍යයිද කියලා මේක හදා ගන්නවා නම් හොඳයි. මොකද මේකට වියදමක් යන නිසා මේක අවශ්‍ය නැත්තම් හදන එක අපරාධයි. මේ ඇෆිඩවිට් එකට විශේෂයෙන් ඇතුළත් කරන්න ඕන කාරණා මොනවාද කියලා තමයි මම මෙතන ඔයාලට මේ දාලා තියෙන්නේ. ඉතින් මේක ලෝයර්ස්ලා හදනවා නම් දන්නවා. සමහර ලෝයර්ස්ලා මේක හදපු මොඩල් එකක් ඉල්ලනවා. ඉතින් එහෙම මොඩල් එකක් අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මට WhatsApp message එකක් දාන්න. මම PDF එකක් ඔයාලට දෙන්නම්. ඉතින් ඒ විදිහට ඔයාලට ඇෆිඩවිට් එක හදා ගන්න පුළුවන්. ඉතින් මෙතන ලංකාවේ ඉන්න ඔයාගේ හස්බන්ඩ් හරි වයිෆ් හරි එයාගේ සම්පූර්ණ නම තමයි ඉස්සරහින්ම දාන්න ඕනේ. ඉතින් මේකට national identity card number එක, ආගම, marriage certificate එකේ අංකය සහ දිනය, දෙමාපියන්ගේ දරුවන්ගේ passport numbers දාන්න ඕනේ. postal code එකක් දාන්න පුළුවන් නම් හොඳයි. ස්ථීර පදිංචි ලිපිනය, පදිංචි පළාත සහ දිස්ත්‍රික්කය. මේ ටික අනිවාර්යයෙන්ම සඳහන් වෙලා තියෙන්න ඕනේ. ඉතින් ඔයාලා ඇෆිඩවිට් එක හදනවා නම් ඔයාගේ ලෝයට කියලා මේ විස්තර ඇතුළත් කරලා මේ ඇෆිඩවිට් එක හදා ගන්න. මෙතන මම දාලා තියෙන්නේ කලින් ස්ලයිඩ් එකේ තිබුණු විස්තර ඇතුළත් කරලා කොහොමද මේ ඇෆිඩවිට් එක හදාගන්නේ කියලා. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක පෝස් කරලා මේ ස්ලයිඩ් එක ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා තියාගන්න. එතකොට ඔයාලට මේ ඇෆිඩවිට් එක හදාගන්න ලේසි වෙයි. ඉතින් මුලින්ම කලින් ස්ලයිඩ් එකේ තියෙන විස්තර දාලා ඔයාලගේ මේ පළවෙනි පැරග්‍රාෆ් එක හදාගන්න ඕනේ. ඉතින් ලෝයර් කෙනෙකුට කිව්වහම එයා ඒක ඒ විදිහට හදලා දෙයි. මේකට
රුමේනියාවට අවශ්‍ය විදිහට ඔයාලා ඒ ලෝයට කියලා හදා ගන්න. මොකද මෙතන මම දාලා තියෙන්නේ රුමේනියාවට එනකොට හදන ඇෆිඩවිට් එකක් ගැන විතරයි. ඉතින් ඒකට අනිවාර්යෙන් ඔයාලා මෙන්න මේ විස්තර ටික දාන්න ඕනේ. ඉතින් මේ පහළ තියෙන්නේ සැමියාගේ හෝ බිරිඳගේ විස්තර, පාස්පෝර්ට් නම්බර්ස්, මැරේජ් සර්ටිෆිකේට් එකේ නම්බර් එක, ඒ වගේම සැමියා හෝ බිරිඳ රුමේනියාවේ පදිංචි බවට සහතික කරනවා කියලා තමයි මේ දෙවැනි පැරග්‍රාෆ් එකේ තියෙන්නේ. මෙතන ඊළඟට ඔයාලා දාන්න ඕනේ අපි නීත්‍යානුකූලව විවාහ වී ඇති බව මම සහතික කරන අතර ඉහත සඳහන් විවාහය හැර වෙනත් කිසිදු විවාහයක් ශ්‍රී ලංකාවේ හෝ විදේශයක සිදු කර නොමැති බව ප්‍රකාශ කරමි. අපට එරෙහිව අධිකරණ දික්කසාද නඩු කිසිවක් ලියාපදිංචි කර නොමැත. අන්න ඒ කාරණාව තමයි මෙන්න මේ ඊළඟට සඳහන් කරන්න ඕනේ. ඉතින් මෙතන ඊළඟට දාන්න ඕනේ දරුවන්ගේ විස්තර. ඒ කියන්නේ ලංකාවේ අම්මා හරි තාත්තා හරි යටතේ දරුවෙක් ජීවත් වෙනවා. ඒ දරුවගේ විස්තර එක්කෙනා නම් හරි දෙන්න නම් හරි ඒ දරුවන්ගේ විස්තර දාලා පාස්පෝර්ට් නම්බර්ස් දාලා ඒ අදාළ විස්තර ටික තමයි ඊළඟ පැරග්‍රාෆ් එකේ දාන්න ඕනේ. ඉතින් මේ කාරණාවට අමතරව සමහර අය මේ ඇෆිඩවිට් එකට දාලා තියෙනවා දරුවන්ගේ බාරකාරීත්වය තාත්තට පවරනවා කියලා. ඉතින් ඒ වගේ කාරණා මේ ඇෆිඩවිට් එකකට දාන්න එපා. මොකද ලෝයර්ස්ලා හදනවා නම් මේ වගේ කාරණා දාන්නේ නැහැ. මොකද ඒක දාන්න බෑ. සම්පූර්ණයෙන් ඒ කාරණාව දැම්මොත් මේ ඇෆිඩවිට් එක වැරදි. මොකද දරුවෙක්ගේ බාරකාරීත්වය පවරන්න එහෙම බෑ. මොකද දරුවෝ අයිති දිසාධිකරණයට ඔයාලා දන්නවා ඇති ඒක. දරුවෝ එහෙම ඇෆිඩවිට් එකකින් තාත්තට අම්මට පවරන්න බෑ. ඒ කියන්නේ නීත්‍යානුකූලව විවාහ වෙලා ඉන්න දෙන්නෙක්ගේ දරුවෙක් අම්මට ඕන විදිහට මම බාරකාරීත්වය පවරනවා කියලා ඇෆිඩවිට් එකක් දෙන්නවත් තාත්තට ඕන විදිහට මම අම්මට බාරකාරීත්වය පවරනවා කියලාවත් ඇෆිඩවිට් දෙන්න බෑ. ඉතින් ඒක ලෝයර්ස්ලා නම් ඉතින් මේවා දන්නවා. මේවා අනවශ්‍ය කාරණා මේවා දාන්නේ නැහැ. මොකද මම මේ ඇෆිඩවිට් එකක් හදාගන්න විදිය හරියටම මේ විස්තර දැනගත්තේ ලෝයර් කෙනෙක්ගෙන් අහලා. ඒ විස්තර ටික තමයි ඔයාලට මම මේ හරියටම මේ වීඩියෝ එකකින් අරගෙන එන්න හිතුවේ. මොකද මේ නිසා ගොඩාක් දෙනෙක් මේ අනවශ්‍ය කාරණා මේ ඇෆිඩවිට් එකට දාලා ඇෆිඩවිට් ආයෙ හදාගෙන ඉන්න කියලා ඉමිග්‍රේෂන් එකෙන් මේ ඇෆිඩවිට් එක රිජෙක්ට් කරලා ඉතින් එතකොට ඔයාලගේ කාලෙත් නාස්ති වෙනවා සල්ලිත් නාස්ති වෙනවා. ඉතින් ඇත්තට මේ නිසා මේකට වැඩකට නැති දේවල් දාලා ප්‍රශ්න ඇති කරගන්න එපා. මේ පොඩි කාරණා ටිකක් විතරයි මේකට දාන්න ඕනේ. අනිත් එක තමයි තනියෙන් එන කෙනෙක් ඇෆිඩවිට් එකක් හදනවා නම් එයාට ලංකාවේ ආදායම් මාර්ග නැහැ කියලා සඳහන් කරන්න එපා. ලංකාවේ ආදායම් මාර්ග තිබුණා හෝ නැතා හෝ ඒ වගේ කාරණාත් මේ ඇෆිඩවිට් එකට දාන්න එපා. එතකොට ඔයාලට මේක සර්ටිෆයි කරන්න බෑ. අනිවාර්යයෙන් ඔයාලගෙන් ප්‍රූෆ් ඉල්ලනවා මේ ඇෆිඩවිට් එක සර්ටිෆයි කරනකොට. ආදායම් මාර්ග නැත්තම් ග්‍රාම සේවක සහතික ඉල්ලනවා. ඒ වගේම ප්‍රාදේශීය ලේකම්ලා සර්ටිෆයි කරලා ඉල්ලනවා. අන්න ඒ වගේ ගොඩාක් ප්‍රශ්න වෙනවා. ඉතින් ආදායම් මාර්ග අවශ්‍ය නැහැ. මම හස්බන්ඩ් එක්ක ජීවත් වෙන්න කැමතියි. ඒ නිසා මම රුමේනියාවට යන්න කැමතියි. එන්නේ මේ වගේ කාරණාවක් විතරයි මේකට දාන්න ඕනේ. ඉතින් ඒ වගේ ලොකු නීතිමය වටිනාකමක් තියෙන වගන්ති මේකට දාන්න එපා. එතකොට ඔයාලට ඒක ප්‍රූෆ් කරන්න වෙනවා. අන්න ඒ නිසා ඒ වගේ ප්‍රශ්න ඇති වෙලා තියෙන නිසා තමයි මම ඔයාලට ඒ කාරණාව ගැනත් කිව්වේ. මේ ඊළඟ පැරග්‍රාෆ් එකට දාන්න ඕනේ ඉහත සඳහන් කර ඇති මගේ දරුවා හෝ දරුවන් සමග රුමේනියාවට යාමට අදහස් කරන බව මම මෙයින් සහතික කරමි කියලා තමයි මෙතන උඩ පැරග්‍රාෆ් එකේ තියෙන්නේ. ඊළඟට අපි රුමේනියාවේ රැඳී සිටින කාලය තුල මා සහ දරුවා රැකබලා ගැනීමට මගේ සැමියා වහාම සියලු කටයුතු සූදානම් කරන බව මම සහතික කරමි. ඊළඟට අන්න ඒ වගේ කාරණාවක් තමයි දාලා තියෙන්නේ. අන්තිමට දාලා තියෙනවා හෙත සඳහන් තොරතුරු මගේ දැනුමේ සහ විශ්වාසයේ හැටියට සත්‍ය සහ නිවැරදි බව මම මේන් සහතික කරමි. ඔන්න ඔය ටික තමයි විශේෂයෙන් මේ ඇෆිඩවිට් එකට අනිවාර්යෙන් සඳහන් වෙලා තියෙන්න ඕන කාරණා කියලා මම මෙතන දාලා තියෙන්නේ. ඉතින් මීට අමතරව නීතිමය වටිනාකමක් තියෙන නීතියෙන් ප්‍රශ්න ඇති වෙන වගන්ති මේකට දාන්න එපා. ඒවා අනවශ්‍යයි. මොකද රුමේනියාවට යන්න ඇෆිඩවිට් එකක් හදනවා නම් මෙන්න මේ කාරණා ටික තමයි අනිවාර්යෙන් සඳහන් වෙලා තියෙන්න ඕනේ. මොකද මීට අමතරව තමන්ගේ දේපල ලංකාවේ
ඒවා මුකුත් නැහැ, රස්සාවල් නැහැ. ඒ නිසා යනවා. ඒ කතා දාපුවාම ඔයාලට ඒවට ප්‍රූෆ් දෙන්න වෙනවා. මොකද රස්සාවක් නැත්තම් අනිවාර්යෙන් ඒවා සහතික කරන විදිහට ග්‍රාම සේවා සහතික ප්‍රාදේශීය ලේකම්ගෙන් සහතික ඉල්ලන්න පුළුවන් සර්ටිෆයි කරන්න යනකොට. ඉතින් ඒ නිසා තමයි මම ඔයාලට ඒක ආයිමත් මතක් කරේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි දරුවොත් එක්ක රුමේනියාවට එනකොට ඇෆිඩවිට් එක හදාගන්නේ. ඉතින් මේ වගේ සරල කාරණා ටිකක් සරලව සහ කෙටියෙන් දාලා ඔයාලා ඇෆිඩවිට් එක හදාගන්න. මොකද මේක ඇත්තටම ලංකාවෙන් අවශ්‍ය වෙන්නේ අපිට එම්බසි සර්ටිෆයි කරලා ඉමිග්‍රේෂන් සබ්මිට් කරන්න විතරයි. ඊට පස්සේ රුමේනියාවේ ඉන්න වගේ හස්බන්ඩ් හරි වයිෆ් හරි රුමේනියාවේදී නෝතර් කෙනෙක් කරහා ඩික්ලරේෂන් එකක් හදන්න ඕනේ. ඒක තමයි ගොඩක්ම වැදගත් ඩොකියුමන්ට් එක. ඉතින් ඔයාලා මේ විදිහට ලංකාවෙන් එවන ඇෆිඩවිට් එක මේ වගේ සරලව සාමාන්‍ය විදිහට හදලා රුමේනියාවට එවන්න ඕනේ. ඉතින් මේක ගොඩක් දෙනෙක් අලුත් කඩේ උසාවිය සර්ටිෆයි කරන්නේ නැතුව ෆොරින් මිනිස්ට්‍රි අරන් යනවා. එහෙම අරන් ගියා කියලා මේක සර්ටිෆයි කරන්නේ නැහැ ෆොරින් මිනිස්ට්‍රි එකෙන්. මේක අනිවාර්යයෙන්ම ලෝයර් කෙනෙක් හදනවා නම් ලෝයර් ඉස්සරහා රුපියල් 50යි මුද්දරයක අස්සම් කරන්න ඕනේ. මුද්දරයක් උඩ අස්සම් කරන්න ඕනේ. ට්‍රාන්ස්ලේටර් කෙනෙකුට කියලා හදා ගන්නව නම් මේ විස්තර ටික දීලා හරියටම හදාගෙන ලෝයර් කෙනෙක් ළඟට අරගෙන ගිහිල්ලා ලෝයර් ඉදිරියේ රුපියල් 50ක මුද්දරයක් උඩ අස්සම් කරන්න ඕනේ. ඉතින් ඊට පස්සේ මේක කොළඹ අලුත් කඩේ උසාවියේ කියන්නේ සුප්‍රීම කෝට් එකේ සර්ටිෆයි කරන්න ඕනේ. ඉතින් ඒ සර්ටිෆයි කරාට පස්සේ තමයි ෆොරින් මිනිස්ට්‍රි සර්ටිෆයි කරන්නේ. ඉතින් මේක සුප්‍රීම කෝට් එකේ සර්ටිෆයි කරන්නේ නැතුව ෆොරින් මිනිස්ට්‍රි එකට අරන් යන්න එපා. යාලා කොහොමත් මේක ඒ අවස්ථාවේදී සර්ටිෆයි කරලා දෙන්නේ නැහැ. අනිවාර්යෙන් සුප්‍රීම කෝට් සර්ටිෆයි කරාට පස්සේ තමයි මේක ෆොරින් මිනිස්ට්‍රි එකේ සර්ටිෆයි කරන්නේ. ඒ ෆොරින් මිනිස්ට්‍රි එකේ සර්ටිෆයි කරාට පස්සේ ලංකාවේ තියෙන රුමේනියන් එම්බසි එකේ සර්ටිෆයි කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් රුමේනියාවට එවලා රුමේනියාවේ බුකරෙස්ට් වල තියෙන ලංකාවේ එම්බසි එකෙන් සර්ටිෆයි කරගන්නත් පුළුවන්. රුමේනියාවේ තියෙන එම්බසි එකෙන් සර්ටිෆයි කරොත් ඔයාලට මේකට ලේ 315ක මුදලක් ගන්නවා. ඉතින් ඒක නිසා ඔයාලා ලංකාවේ රුමේනියන් එම්බසි එකේ අපොයින්ට්මන්ට් එකක් දාලා මේ ඇෆිඩවිට් එක සර්ටිෆයි කරගන්න පුළුවන්. ඔයාලගේ නමක වෙනසක් හෝ නමක අකුරු වල වෙනසක් තියෙනවා නම් ඒ අවස්ථාවේදීත් ඔයාලා ඇෆිඩවිට් එකක් හදලා එවන්න ඕනේ. ඉතින් ඒකත් මේ විදිහටම ලෝයර් කෙනෙක් සහතික කරලා සුප්‍රීම කෝට් සර්ටිෆයි කරලා ෆොරින් මිනිස්ට්‍රි සර්ටිෆයි කරලා රුමේනියන් එම්බසි එකේ සර්ටිෆයි කරලා තමයි රුමේනියාවට එවන්න ඕනේ. ඉතින් තනියෙන් එන කෙනෙක් බබාලා නැති කෙනෙක් ඇෆිඩවිට් එකක් හදන්න අවශ්‍ය නම් ඒකත් අනවශ්‍ය විස්තර දාන්න නැතුව සරලව ඒ ඇෆිඩවිට් එක හදලා සර්ටිෆයි කරලා රුමේනියාවට එවන්න. මේ සුප්‍රීම කෝට් එකේ සහ ෆොරින් මිනිස්ට්‍රි එකේ ඒ වගේම රුමේනියන් එම්බසි එකේ සර්ටිෆයි කරන්නේ නැතුව ඇෆිඩවිට් රුමේනියාවට එවන්න එපා. මේ තුනෙන්ම අනිවාර්යෙන් සර්ටිෆයි කරලා තමයි ඉමිග්‍රේෂන් සබ්මිට් කරන්න ඕනේ. එහෙම සර්ටිෆයි කරේ නැත්නම් ඔයාලට මේ ඩොකියුමන්ට් එක කොහොමත් සබ්මිට් කරාට වැලිඩ් වෙන්නේ නැහැ. අනිවාර්යෙන් මේක විදේශයක පාවිච්චිය සඳහා සුදුසු වෙන්නේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහ එම්බසි එකේ සර්ටිෆයි කරාට පස්සේ. ඉතින් ඒක අනිවාර්යෙන් ඒ ටික කරලා තමයි ඔයාලා රුමේනියාවට එවන්න ඕනේ. මම හිතනවා ඔයාලට දැන් ඇෆිඩවිට් එකක් හදාගන්නේ කොහොමද කියලා සහ ඇෆිඩවිට් එකක් හදනකොට මොනවද කරන්න ඕන දේවල් කියලා පැහැදිලි ඇති කියලා. ඉතින් ඔයාලත් දන්න දෙයක් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඉතින් ගොඩක් ස්තුතියි වීඩියෝ එක බැලුවට. අලුත් වීඩියෝ එකකින් හමු වෙනකන් හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.